අයිබෝන් ඉතින් ඔන්න දැන් ඔයා එකතු වෙලා ඉන්නේ ඕගනික් වීඩියෝ සීරීස් එකේ 12 වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි මේකෙදි කතා කරනවා ඇල්ඩිහයිඩ් සහ කීටෝන පිළිබඳව. එතකොට පුතේ ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් ගත්තොත් බලන්න ඒ දෙන්නටම පොදු වෙච්ච කාණ්ඩයක් තියෙනව නේද? මොකක්ද මේ පොදු වෙච්ච කාණ්ඩය? මෙන්න මේ බලන්න. මෙන්න මේ විදිහට මේ වගේ කාණ්ඩයක් ඔයා දැකලා තියෙනව නේද? ඇල්ඩිහයිඩ් එක හෝ කීටෝන එක මෙන්න මේ වගේ කාණ්ඩයක් තියෙනවා. මෙන්න මේ කාණ්ඩයට අපි නමක් කියනවා කාබනිල් කාණ්ඩය කියලා. මොකද කාණ්ඩේ? කාබනිල් කාණ්ඩය. මෙන්න මේ කාබනිල් කාණ්ඩයේ තියෙන මෙන්න මේ කාබන් වලට අපි නමක් කියනවා කාබනිල් කාබන් කියලා. කාබනිල් කාබන්. මෙන්න මේ කාබනිල් කාබන්ට හයිඩ්‍රජන් එකක් බැඳිලා තියෙනවා නම් හයිඩ්‍රජන් එකක් බැඳිලා අනිත් පැත්තේ මෙන්න මේ ආකාරයට ආර කණ්ඩයක් බැඳලා තියෙනවා නම් එයාටම නමක් කියනවා ඇල්ඩිහයිඩයක් කියලා. ඇල්ඩිහයිඩයක් කියලා. ඒ වගේම මෙන්න මේ කාබනිල් කාබන්ට දෙපසින්ම ආර කාණ්ඩ දෙකක් මෙන්න මේ ආකාරයට බැඳලා තියෙනවා නම් එයාටම නමක් කියනවා මොකද්ද? කීටෝනයක් කියලා. පැහැදිලිද? කීටෝනයක් කියලා කියනවා. එතකොට මොකද්ද? ඇල්ඩිහයිඩයක් කියන්නේ මොකද්ද? කාබනිල් කාබන්ට හයිඩ්‍රජන් එකක් බැඳලා තියෙන්න ඕනේ. කීටෝන එක ආර් කාණ්ඩ දෙකක් බැඳලා තියෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේවා පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන ගත්තොත් අන්න ඒවා සහභාගී වෙන ප්‍රතික්‍රියා මොන ප්‍රතික්‍රියා වර්ගයටද අයත් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. අපි ගත්තොත් එහෙම මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන එකට. හරිද? මම ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට ගන්නම් ඇල්ඩිහයිඩ්. කීටෝනයක් ගන්නම් මෙන්න මේ ආකාරයට. මෙන්න මෙහෙම කීටෝනයක් අරගත්තොත් මේ කීටෝනයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මෙන්න මේ කාබනිල් කාණ්ඩය. ඒක ඇල්ඩිහයිඩයටත් පොදුයි. මෙන්න මේ කාබනිල් කාණ්ඩය ගත්තොත් මේ කාබනිල් කාණ්ඩයේ කාබනිල් කාබන්ට සම්බන්ධ වෙලා ඉන්නේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණුවක්. ඒක නිසා මොකද්ද වෙන්නේ? මෙන්න මේ විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණුව ඩෙල්ටා ඍණ ආරෝපණයක් දරනවා. ඒක අපි දන්නවා මොකද්ද? වඩා විද්‍යුත් ඍණ පරමාණුව ඒක කාබන් ඩෙල්ටා ධන ආරෝපණයක් දරනවා. හරිද? මේක වෙන්නේ හේතුව මොකද්ද? මෙන්න මේ කාබනිල් කාබන් මත තියෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් මගින් ඉහළට අදිනවා. මෙන්න මේ ඔක්සිජන් මගින් ඉහළට ඇදීම නිසා තමයි මේ ඔක්සිජන් ඩෙල්ටා ඍණ ආරෝපණයකුත් කාබන් ඩෙල්ටා ධන ආරෝපණයකුත් දරන්නේ. මෙන්න මෙහෙම ඉන්න අවස්ථාවේ මෙන්න මෙයා කාබන් මත ඩෙල්ටා ධන ආරෝපණයක් තියෙනවා කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් අඩු වෙනවා. ඒක නිසා මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මෙයාට නියුක්ලියෝෆයිලයක් මෙන්න මේ ආකාරයට එයාගේ ළඟට ආවට පස්සේ මෙන්න මේ නියුක්ලියෝෆයිලය මෙන්න මේ කාබනිල් කාබන්ට පහර දෙනවා. අන්න එහෙම කාබනිල් කාබන්ට පහර දීම නිසා මොකද්ද වෙන්නේ? මේ අවස්ථාවේ මෙන්න මේ දිත්ත බන්ධනවල තියෙන හරිද බන්ධනගත ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් වලට යනවා. ගිහිල්ල ඉවරලා මෙන්න මේ ආකාරයට R C O ඍණ නිතර නියුක්ලියෝෆයිලය සහ මෙන්න මේ ආකාරයට R එක නිර්මාණය වෙනවා. මෙන්න මේ ආකාරයට එයාගේ ඵලය ලබා දෙනවා. ඒ වගේම ඊට පස්සේ මේ O කියන්නේ ඍණ ආරෝපණයක්, ඔක්සිජන් කියන්නේ ඍණ ආරෝපණයක්. ඒ අවස්ථාවේදී එයා ධන ආරෝපිත හයිඩ්‍රජන් කෙනෙක් එක්ක සම්බන්ධ වීමක් තියෙනවා. නැත්නම් ධන ආරෝපිත මොකක් හරි කාණ්ඩයක් එක්ක සම්බන්ධ වෙලා අවසාන ඵලය ලබා දෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම බලන්න මේ ප්‍රතික්‍රියාවේදී නියුක්ලියෝෆයිලය ඇවිල්ලා මෙන්න මේ ප්‍රධාන කාණ්ඩයට සම්බන්ධ වුණා. හැබැයි ප්‍රධාන කාණ්ඩයේ තිබ්බ කිසිදු පරමාණුවක් ඉවත් වෙලා ගියේ නැහැ. එතකොට මෙන්න මෙතන පහර දීමක් සිදු කරේ නියුක්ලියෝෆයිලයක්. ඒක නිසා මෙන්න මේ අවස්ථාවේදී ඇල්ඩිහයිඩ් සහ කීටෝන කියන දෙන්නම සහභාගී වෙන්නේ නියුක්ලියෝෆිලික ආකරණ ප්‍රතික්‍රියාවලට. නියුක්ලියෝෆිලික ආකරණ ප්‍රතික්‍රියාවලට ඒ කට්ටිය සහභාගී වෙනවා. පැහැදිලිද? එහෙනම් ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් නියුක්ලියෝෆිලික ආකරණ ප්‍රතික්‍රියාවලට සහභාගී වෙනවා. ඒ වගේම මෙන්න මේ කාබන් මත තියෙන ධන ආරෝපණය වැඩි වෙන්න. මොකද්ද? කාබන් මත කාබනිල් කාබන් මත තියෙන ධන ආරෝපණය වැඩි වෙන්න මෙන්න මේ නියුක්ලියෝෆිලික ආකරණ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගොඩාරියක් වැඩි වෙනවා. පැහැදිලිද? නියුක්ලියෝෆිලික ආකරණ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගොඩක් වැඩි වෙනවා. මෙන්න මේ කාබන් මත තියෙන ධන ආරෝපණය වැඩි වෙන්න. පැහැදිලිද? දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන කාත් සමගද ප්‍රතික්‍රියා කරන්න කියලා. ඒකට පළවෙනි එක විදිහට අපි කතා කරමු. මොකද්ද? මෙන්න මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන ඍණාත්මක ප්‍රතිකාරකයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අන්න ඒ පිළිබඳව දැන් අපි කතා කරමු. මම මේකෙදි යාන්ත්‍රණයක් ඇසුරෙන් මේක පෙන්නන්නම්. මේ තියෙන්නේ කීටෝනයක්. ඇල්ඩිහයිඩයත් මේ ආකාරයට තමයි වෙන්නේ. එතකොට මේ තියෙන්නේ කීටෝනයක්. මේ කීටෝනය ළඟට එනවා මෙන්න මේ ආකාරයට ඍණාත්මක ප්‍රතිකාරකයේ මේ ආකාරයට එනවා. එතකොට ඍණාත්මක ප්‍රතිකාරකයේ ඇල්කිල් කාණ්ඩයේ ඩෙල්ටා ඍණ ආරෝපණයයි මැග්නීසියම් කියන ඩෙල්ටා ධන ආරෝපණයක් වෙනවා. ඒ වගේම කීටෝනයේ කාබනිල් කාබන් ඩෙල්ටා ධන ආරෝපණයකුත් ඔක්සිජන් ඩෙල්ටා ඍණ ආරෝපණයකුත් වෙනවා.
මෙන්න මේ අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඍණාත්මක ප්‍රතිකාරකයේ තියෙන බන්ධනගත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ කාබනිල් කාබන්ට පහර දෙනවා. කාබනිල් කාබන්ට පහර දීලා අවසානයේ මෙන්න මේ ඔක්සිජන් සීරක් වූ බන්ධනගත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ඔක්සිජන් ලබා ගන්නවා. ලබාගෙන ඉවරලා මෙන්න මේ ආකාරයට R C O ඍණ R මෙන්න මේ R' කියන එක නිර්මාණය වෙනවා. ඒතර මේ R' කියන එක නයි කියන්නේ කවුද? මෙන්න මේ ඍණාත්මක ප්‍රතිකාරකයේ තිබෙ ඇල්කිල් කහන්නේ. මෙන්න මේ ආකාරයට දීලා අවසානයේ මෙන්න මේ MgX කියන ධන ආරෝපණය මෙන්න මේ ආකාරයට නිර්මාණය වෙනවා. මෙන්න මෙහෙම නිර්මාණය වුණාට පස්සේ ඔක්සිජන් මත තියෙන මෙන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් මගින් මොකද්ද කරන්නේ? මෙන්න මේ ඍණාත්මක ප්‍රතිකාරකයට පහර දෙනවා. පහර දීලා මොකද්ද කරන්නේ? මේ අවස්ථාවේදී මෙන්න මේ ආකාරයට RC O ඍණ MgX එක ධන ඊට පස්සේ R වතාවක් R' මෙන්න මේ ආකාරයට නිර්මාණය කරනවා. ඒ වගේම මෙහෙම නිර්මාණය කරලා අවසානයේ මෙයා ජලය හෝ අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීමේදී ජලය හෝ අම්ලයක් සමග මෙන්න මේ ආකාරයට ප්‍රතික්‍රියාවේදී මෙන්න මේ MgX කියන කොටස ඉවත් වෙලා අන්න එතන මොකද්ද වෙන්නේ? මෙන්න මේ ආකාරයට ඇල්කොහොලයක් නිර්මාණය වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ කීටෝන ඍණාත්මක ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරලා අවසානයේදී ත්‍ෘතීක ඇල්කොහොලයක් ලබා දෙනවා. ඒ වගේම ඇල්ඩිහයිඩත් මේ ආකාරයට තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙන්න මෙහෙම ඇල්ඩිහයිඩ මේ ආකාරයටම ප්‍රතික්‍රියා කළා ඒ අවස්ථාවේදී ද්විතීක ඇල්කොහොලයක් නිර්මාණය කරනවා. ඒකත් මම ගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහට උදාහරණයක් විදිහට මේ තියෙන්නේ CH3 C දිත්ත බන්ධන O H කියන එක නා මේක ඇල්ඩිහයිඩයක්. මෙයා ප්‍රතික්‍රියා කරනවා CH3 CH2 MgBr එක මෙන්න මේ ආකාරයට පළවෙනියන් ප්‍රතික්‍රියා කරලා දෙවනුවට ජලය හෝ අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරනවා. අන්න ඒකෙදි මොකද්ද වෙන්නේ? මෙන්න මේ කාබනිල් කාබන්ට මෙන්න මේ ඍණාත්මක ප්‍රතිකාරකයේ තියෙන ඇල්කිල් කාණ්ඩය පහර දීලා මෙන්න මේ ආකාරයට CH3 COH CH2 CH3 CH3 කියන මෙන්න මෙයා නිර්මාණය කරනවා. මෙන්න මේ ආකාරයට නිර්මාණය කරනවා. මෙන්න මේව නිර්මාණය කිරීමේදී ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන නිර්මාණය වෙන්නේ ද්විතීක ඇල්කොහොලයක්. එතකොට ඔයාලට පේනවා ඇල්ඩිහයිඩ් ඍණාත්මක ප්‍රතිකාරකයේ සම ප්‍රතික්‍රියාවෙන් මොකද නිර්මාණය වෙන්නේ? ද්විතීක ඇල්කොහොලයක් නිර්මාණය වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට ඍණාත්මක ප්‍රතිකාරකයත් එක්ක ඇල්ඩිහයිඩ් සහ කීටෝන ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ආකාරයටම ප්‍රතික්‍රියා කරනවා තව හයිඩ්‍රජන් සයනයිඩ් සමග ඇල්ඩිහයිඩ් සහ කීටෝන. ඒකත් කොහොමද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. හයිඩ්‍රජන් සයනයිඩ් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියන කාරණයක් පොඩ්ඩක් කතා කරමු. එතකොට ගත්තොත් එහෙම මම මේකෙදි ගන්නම් කීටෝනයක් මෙන්න මේ ආකාරයට ගන්නම්. මෙන්න මෙහෙම කීටෝනයක් ගන්නවා. ඔයා දන්නවා කීටෝනයේ කාබනිල් කාණ්ඩය ගත්තොත් මෙන්න ඩෙල්ටා ධන සහ ඩෙල්ටා ඍණ ආරෝපණයක් තියෙනවා. එතකොට HCN ගත්තොත් එහෙම HCN මෙන්න මේ විදිහට දුබල ලෙස විഘടනයෙන් H+ අයන සහ CN ඍණ අයන මෙන්න මේ ආකාරයට ලබා දෙනවා. මෙන්න මෙහෙම CN ඍණ අයන ලබා දෙනකොට මෙන්න මේ CN ඍණ අයන මගෙන් මොකද්ද කරන්නේ? මෙන්න මේ කාබනිල් කාබන්ට පහර දෙනවා. පහර දීලා මොකද කරන්නේ? මෙන්න මේ අවස්ථාවේදී සීරක් හෝ බන්ධනගත ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් අතර ලබා දීලා මෙන්න මේ ආකාරයට R C O ඍණ R වතාවක් CN එක මෙන්න මේ ආකාරයට සම්බන්ධ කිරීම කරනවා. මෙන්න මෙහෙම සම්බන්ධ කරාට පස්සේ මොකද්ද කරන්නේ? මෙන්න මේ අවසානයේදී මෙන්න මේ ඍණ ආරෝපිත ඔක්සිජන් වල තියෙන බන්ධනගත මේ එකසර ඉලෙක්ට්‍රෝන මොකද්ද කරන්නේ? මෙන්න මේ H+ අයනයට මෙන්න මේ ආකාරයට පහර දෙනවා. පහර දීලා ඉවරලා අවසානයේදී මෙන්න මේ විදිහට R C OH එකක් R එකක් සහ CN එකක් මෙන්න මේ ආකාරයට නිර්මාණය කරනවා. පැහැදිලිද? එතකොට ඇල්ඩිහයිඩත් ඒ විදිහටම ප්‍රතික්‍රියා කරනවා. කීටෝනත් මේ ආකාරයටම ප්‍රතික්‍රියා කරනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තියෙනවා කියලා හිතන්නකො කීටෝන මේ තියෙන්නේ CH3 CH3 මෙයා HCN එක ප්‍රතික්‍රියා කරලා හදන්නේ මොකද්ද? CH3 C OH එකක් CH3 එකක් සහ CN එක මෙන්න මේ ආකාරයට නිර්මාණය කිරීමක් කරනවා. පැහැදිලිද? ඒ වගේම මෙන්න මෙහෙම CN කාණ්ඩයක් තියෙනකොට මෙයාට මෙන්න මේ ආකාරයට ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. මෙයාට අපිට දාන්න පුළුවන් ආම්ලික ජලය. එහෙම නැත්නම් H3O+ හෝ මොකක් හරි අම්ලයක් දාන්න පුළුවන්. මෙන්න මෙහෙම අම්ලයක් දැමීමෙන් මෙන්න මේ CN කාණ්ඩය COOH කාණ්ඩයක් බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට COH එකක් CH3 එකක් COOH එකක් මෙන්න මේ ආකාරයට නිර්මාණය වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට නිර්මාණය කිරීමේ හැකියාව මේකෙදි පවතිනවා. පැහැදිලිද? හරි. ඊළඟට අපි කතා කරොත් එහෙම මෙන්න මේකෙම CN කෙනෙක් කෙනා අපිට මෙන්න මේ ආකාරයට ලියන්නත් පුළුවන්. කොහොමද? මෙන්න මෙයා පළවෙනියට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා දෙවනුවට ජලය හෝ අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කිරීමෙන් උනත්
මෙන්න මේදී CN කාණ්ඩේ CH2NH2 කාණ්ඩයක් බවට පත් වීමට පුළුවන්. මෙන්න මේ ආකාරයට CH2NH2 කාණ්ඩයක් බවට මෙන්න මේ ආකාරයට පත් වීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මෙන්න මෙයා ඊළඟට මොකද්ද මොනවා සමගද ප්‍රතික්‍රියා කරන්නේ කියන එක අපි ඊළඟට බලමු. මෙයා මෙන්න මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා දෙවනුවට ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. අන්න ඒකෙදි මෙන්න මේ වගේ ඵලයක් නිර්මාණය වෙනවා. අපි ඒකත් පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ගත්තොත් පුතේ එන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් මොකද්ද H ඍණ අයන ලබා දෙනවා. පැහැදිලිද? H ඍණ අයන ලබා දෙනවා. මෙන්න මේ H ඍණ අයනයක් කියන්නේ මොකද්ද? ඍණ අයනයක් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රභේදය. ඒක නිසා මෙන්න මේ H ඍණ අයනය ඇල්ඩිහයිඩ් එකට හෝ කීටෝන එකට පහර දෙන්නේ හැකියාවක් තියෙනවා. ඇයි? H ඍණ අයනය කියන්නේ නියුක්ලියෝෆයිල් එකක් නිසා. අන්න එහෙම ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව මෙන්න මේකේ තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ විදිහට මම ගන්නම් මෙන්න මේ ආකාරයට කීටෝන කාණ්ඩයක් ගන්නම්. මෙන්න මෙහෙම කීටෝන කාණ්ඩයේ පළවෙනියටම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හෝ අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීමේදී මෙන්න මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් පිටවන H ඍණ අයන තමයි මෙන්න මේ කාබනිල් කාබන්ට පහර දෙන්නේ. අන්න එතකොට මොකද්ද වෙන්නේ? එන්නේ මේ අවස්ථාවේදී මෙන්න මේ ඔක්සිජන් මත ඍණාරෝපණයක් හට ගන්නවා. අන්නේ ඍණාරෝපණය ඉවත් කිරීමට මෙන්න මේ ජලයෙන් හෝ අම්ලයෙන් ලැබෙන H+ අයන ලබාගෙන ඇල්කොහොලයක් බවට පත් වෙනවා. අන්න එතකොට මෙන්න මේක ලැබෙන්නේ RCOH එකක් මෙන්න මෙහෙම H එකක් සහ R එකක් මෙන්න මේ ආකාරයට නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන හයිඩ්‍රජන් කියන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් ලැබිච්ච හයිඩ්‍රජන් එකක්. ඕකත් පොඩ්ඩක් මෙන්න මේ ආකාරයට ලියුවොත් එහෙම මම ලියනවා පළවෙනි ලිතියම් ඇලුමිනියම් D4. හරිද? ඩියුට්‍රියම් එක ලියනවා. හයිඩ්‍රජන් වල එක සමස්ථානිකයක්. ලියලා දෙවනුවට ජලය හෝ අම්ලයක් එකතු කරොත් මෙන්න මේකෙදී මෙන්න මේ කාබනික කාබන්ට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ D කියන කෙනා. අන්න එතකොට නිර්මාණය වෙන RCOH එකක් R එකක් සහ මෙන්න මෙතන D එක ඔන්න ඔය ආකාරයට නිර්මාණය වෙනවා. අපි මෙන්න මේ විදිහටම පළවෙනියටම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට D2O හෝ D+ අයන එකතු කරොත් එහෙම අන්න ඒකෙදී මෙන්න මේ කලින් කිව්වා වගේම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් ලැබෙන හයිඩ්‍රජන් කාබනිල් කාබන්ට සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙන්න මේ ජලයෙන් හෝ අම්ලයෙන් ලැබෙන එක්කෙනා තමයි මෙන්න ඔක්සිජන් එක සම්බන්ධ වෙන්නේ. දැන් මෙතන දීලා තියෙන D2 හෝ D+ ඉන්න මෙතන නිර්මාණය වෙන OD කියන එක්කෙනා තමයි නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? ඒක හොඳට පොඩ්ඩක් මතක තියාගන්න. මොකද්ද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් පිට කරන්නේ H ඍණ අයන. ඒ H ඍණ අයන කියන්නේ නියුක්ලියෝෆයිල් එකක්. එයා කාබනිල් කාබන්ට පහර දීමක් සිදු කරනවා. පැහැදිලිද? හරි. ඒ වගේම මෙන්න මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන මේ තියෙන කීටෝනයක් ඇල්ඩිහයිඩ්ත් මේ ආකාරයටම කරන්න පුළුවන්. හරිද? ඊළඟට අපි කතා කරොත් මෙන්න මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන කියන ඒවත් සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා. මේකෙදි අපි දෙවනුවට ජලය හෝ අම්ලයක් දැමීම සිදු කරන්නේ නැහැ. එම කිරීමට අත්‍යවශ්‍ය නැහැ. පැහැදිලිද? ඒකෙදි කෙලින්ම ඇල්කොහොලයක් නිර්මාණය වීමක් සිදු වෙනවා. එතකොට ඒක ඇතුලේ මෙන්න මේ ආකාරයට වර්ග දෙකකින් නිර්මාණය වීමක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. එතකොට ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමු මෙන්න මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන ප්‍රාථමික ඇමීනත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රාථමික ඇමීනත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මම මේකෙදි අපි මෙච්චරලා ගත්ත කීටෝනනේ. දැන් එහෙනම් මම මේකෙදි ගන්න ඇල්ඩිහයිඩ් එක කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ ඇල්ඩිහයිඩ් එක. හරිද? මේ ඇල්ඩිහයිඩ් එකත් මොකද්ද? මේ කාබන් ඩෙල්ටා ධනාරෝපණයක්, ඔක්සිජන් ඩෙල්ටා ඍණාරෝපණයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම මම මෙන්න මේ ආකාරයට ගන්නම් ප්‍රාථමික ඇමීනය R ඩෑෂ් වතාවක් NH2 කියන එක්කෙනා ගන්නවා. මෙන්න මේ නයිට්‍රජන් මත එකසර තියෙන නිසා එයා මොකද්ද වෙන්නේ? මෙන්න මේ කාබනිල් කාබන්ට පහර දෙනවා. කාබනිල් කාබන්ට පහර දීලා සීරකෝ පන්දනගත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ආකාරයට ඔක්සිජන්ට ලබා දෙනවා. දීලා වෙරලා මෙන්න මේ ආකාරයට R C O ඍණාරෝපණයක් H එකක් මෙන්න මෙයා මේ ආකාරයට සම්බන්ධ වීමක් වෙනවා. මෙන්න මේ ආකාරයට සම්බන්ධ වීමක් වෙනවා. මෙන්න මෙහෙම සම්බන්ධ වෙනකොට නයිට්‍රජන් මත ධනාරෝපණයක් පවතිනවා. නයිට්‍රජන් මත ධනාරෝපණයක් තිබීම අස්තයි. ඇයි එහෙම වෙන්නේ? එයාගේ විද්‍යුත්තාවය ගොඩක් වැඩි. ඒක නිසා නයිට්‍රජන් මත ධනාරෝපණයක් පැවතීම අස්තයි. ඒක නිසා මේ අවස්ථාවේදී මොකද කරන්නේ? මෙන්න මේ N2 H බන්ධනගත ඉලෙක්ට්‍රෝන නයිට්‍රජන් මෙන්න මෙහෙම ලබා ගන්නවා. අන්න එහෙම ලබා ගන්නකොට මෙන්න මේ හයිඩ්‍රජන් ඉවත් වෙනවනේ. අන්න ඒ හයිඩ්‍රජන් මෙන්න මේ ඔක්සිජන් මගින් මෙන්න මේ ආකාරයට ලබා ගන්නවා. ලබාගෙන ඉවරලා යාළ මෙන්න මේ ආකාරයට R C
H එකක් OH එකක් මෙන්න මෙහෙම N H එකක් සහ R dash කියන එක නිර්මාණය කරනවා. මෙන්න මේ ආකාරයට R dash කියන එක නිර්මාණය කරනවා. මෙන්න මෙහෙම නිර්මාණය කරලා ඉවර වෙලා මොකද්ද වෙන්නේ? අවසානයේදී මෙන්න මෙහෙම වැඩක් වෙනවා. මෙන්න මේ N ඉරක් H බන්ධනගත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ C ඉරක් N වෙතට ලබා දෙනවත් එක්කම මේ OH එක ඉවත් වෙනවා. මේ OH එක මේ පිටවන H+ එක එකතු වෙලා ජල අණුවක් විදිහට පිට වෙලා ගිහිල්ලා අවසානයේදී මෙන්න මෙහෙම RCH ද්විත්ව බන්ධන N R dash කියන සංයෝගය නිර්මාණය කරලා අවසානයේදී මෙන්න මේ ආකාරයට ජල අණුවක් පිට කරනවා. පැහැදිලිද? මෙන්න මෙහෙම තමයි ප්‍රාථමික ඇමීන ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට ප්‍රාථමික ඇමීනත් එක්ක ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් කියන දෙන්නකින් කවුරු හරි ප්‍රතික්‍රියාවේදී කාබන් සහ නයිට්‍රජන් අතර ද්විත්ව බන්ධනයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? බන්ධන දෙකක් නිර්මාණය වීමක් සිදු වෙනවා. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. මේක අපිට හරි ඉක්මනට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මම උදාහරණයක් ගන්නම්. මෙන්න මෙහෙම තියෙනවා කියලා කීටෝනයක්. මේ තියෙන කීටෝනය. මේ කීටෝනය ප්‍රතික්‍රියා කරනවා මෙන්න මේ සංයෝගයත් එක්ක CH3 CH2 NH2 කියන එකත් එක්ක. මෙන්න මේක අපිට ලියන්න පුළුවන් හරි ලේසියෙන් මොකද්ද? මෙන්න මේ ද්විත්ව බන්ධන O ඒ කියන්නේ මේ ඔක්සිජන් මෙන්න මේ නයිට්‍රජන් සමග තියෙන හයිඩ්‍රජන් දෙන්නත් එක්ක මෙන්න මේ ආකාරයට ජල අණුවක් විදිහට ඉවත් වෙනවා. ඉවත් වෙලා ගිහිල්ලා ඒ අතර මොකක්ද වෙන්නේ? මෙන්න මේ ආකාරයට CH3 CH3 ද්විත්ව බන්ධන N CH2 CH3 විදිහට හරිද ලබා දෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට නිර්මාණය වීමක් වෙනවා. හරිද? එතකොට අපිට මේක පහසුවෙන් මෙයාගේ අවසාන ඵලය ලියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල ප්‍රතික්‍රියා විදිහට තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යනවා මෙන්න මේ ඇල්ෆා හයිඩ්‍රජන් ගැන. මොකද්ද මේ ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ? අපි කලින් කතා කරා ආම්ලික හයිඩ්‍රජන්, දැන් අපි කතා කරනවා ඇල්ෆා හයිඩ්‍රජන් ගැන. හරිද? හරි. අපි බලමු ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ මොකද්ද සහ ඒකේ ඇතුලේ තියෙන ඇලඩෝ සංගණනය කියන්නේ මොකද්ද කියන කාරණේ අපි ඊළඟට කතා කරමු. හරි. එහෙනම් දැන් අපි කතා කරන්න යන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් සම්බන්ධයෙන්. ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ මෙන්න මෙහෙම එකක්. මොකද්ද? මම ගන්නම් මෙන්න මේ විදිහට CH2 මෙන්න මේ හයිඩ්‍රජන් කියලා ගන්නම්. අපි මෙහෙම ගමුකෝ. CH3 C ද්විත්ව බන්ධන O CH3. හරිද? මේ තියෙන්නේ මොකද්ද? කීටෝනය. මෙන්න මේ කීටෝනයේ කාබනෙල් කාබන්ට බැඳි කාබනයේ ඉන්න හයිඩ්‍රජන් වලට අපි නමක් කියනවා මොකද්ද? ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. මොකද්ද කියන්නේ? කාබනෙල් කාබන්ට බැඳි කාබනයේ බැඳි හයිඩ්‍රජන්. හරිද? ඇල්ඩිහයිඩ් එක හෝ කීටෝනයක කාබන්ට හරිද? මොන කාබන්ටද? කාබනිල් කාබන්ට. කාබනිල් කාබන්ට බැඳි කාබනයේ ඇති හයිඩ්‍රජන් වලට අපි කියනවා මොකද්ද? ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. දැන් මේක ගත්තොත් එහෙම අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට CH2 H එකක් C ද්විත්ව බන්ධන O CH3. එතකොට මෙන්න මේ කාබනිල් කාබන්ට බැඳි කාබනයේ මෙන්න මේ හයිඩ්‍රජන් වලට අපි නමක් කියනවා මොකද්ද? ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. පැහැදිලිද? ඇල්ෆා හයිඩ්‍රජන් කියලා කියනවා. මෙන්න මෙහෙම ඇල්ෆා හයිඩ්‍රජන් නිර්මාණය වෙන්න හේතුව මොකක්ද කියන එක කිව්වොත් එහෙම ඔයාලා දන්නවා මෙන්න මේ කාබනිල් කාණ්ඩේ කාබන් මත ඩෙල්ටා ධනාරෝපණයක් තියෙනවා. ඔක්සිජන් මත ඩෙල්ටා ඍණාරෝපණයක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මෙන්න මේ කාබන් කාබන් සහ ඔක්සිජන් අතර ගත්තොත් ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි නිසා මෙන්න මේ සීරක් වූ බන්ධනගත ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් මෙන්න මෙහෙම ඉහළට ඇද ගන්නවා. ඒක නිසා මොකද්ද වෙන්නේ? මේ කාබනිල් කාබන් ධන ලෙස ආරෝපණය වෙනවානේ. අන්න එහෙම ධන ලෙස ආරෝපණය වෙන නිසා මෙන්න මේකේ කාබනිල් කාබන්ට බැඳි කාබනයේ ඉඳලා හරිද මොකද්ද කරන්නේ? මෙන්න මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන ඒ දිශාවට යොදනවා. මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන මෙන්න මේ කාබනිල් කාබන් වෙතට ලබා දෙනකොට මෙන්න මෙතන කාබන් මොකද්ද වෙන්නේ? ඊටා කුඩා ධනාරෝපණයක් හට ගන්නවා. මෙන්න මෙහෙම ඊටා කුඩා ධනාරෝපණයක් හට ගැනීම අස්ථායි නිසා මොකද්ද කරන්නේ? මෙන්න මේ C ඉරක් H බන්ධනගත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ කාබන් ලබා ගන්නවා. මෙන්න මෙහෙම කාබන් ලබා ගැනීම නිසා මොකද්ද වෙන්නේ? මේ හයිඩ්‍රජන්ට H+ අයනයක් විදිහට පිටවීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මෙහෙම H+ අයනයක් විදිහට පිටවීමේ හැකියාවක් තියෙන නිසා මෙයාට අපි නමක් කියනවා මොකද්ද? ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. එතකොට මෙන්න මේ ඇල්ෆා හයිඩ්‍රජන් ගත්තොත් අර ඇල්කයිනයක තියෙන ආම්ලික හයිඩ්‍රජන් වලටත් වඩා මෙයාගේ ආම්ලික ප්‍රබලතාවය ගොඩක් වැඩි වෙනවා. පැහැදිලිද? එතකොට මොකද්ද? කාබනිල් කාබන්ට බැඳි කාබනයේ ඇති හයිඩ්‍රජන් වලට අපි කියනවා මොකද්ද? ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. එතකොට සියලුම සංයෝග වලට ඇල්ෆා හයිඩ්‍රජන් නැහැ. උදාහරණයක් හිතන්න. මෙන්න මෙයා ගත්තොත් එහෙම මෙන්න මෙයා
ගේ ඇල්ෆා හයිඩ්‍රජන් නැහැ. මොකද ඇල්ෆා හයිඩ්‍රජන් වෙන්න මොකද්ද වෙන්න ඕනේ? කාබන්ට තව කාබන් කෙනෙක් බැඳිලා එයාට හයිඩ්‍රජන් බැඳෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ අවස්ථාවේ එයාගේ මොනවාද නැහැ මොනවාද මොකද ඇල්ෆා හයිඩ්‍රජන් මේ අවස්ථාවේ නැහැ. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. තේරුණාද? හරි. එතකොට මෙන්න මේ ඇල්ෆා හයිඩ්‍රජන් සහිත සංයෝග හරිද ස්වයං සංගරණය වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ශාරීය මාධ්‍යයක් තුළදී ඒ කියන්නේ භස්මයක් තියෙන අවස්ථාවකදී මෙන්න මේ ඇල්ෆා හයිඩ්‍රජන් තියෙන සංයෝග ඇල්ඩෝ සංගරණය නැත්නම් ස්වයං සංගරණය වීමකට ලක් වෙනවා. මෙන්න මේ ස්වයං සංගරණයේ ලැබෙන ඵලය ලිවීම ඉතා පහසුයි. හරිද? ඒක කොහොමද වෙන්නේ කියලා ලිව්වොත් මෙන්න මේ ආකාරයට තමයි අපිට ඇල්ඩෝ සංගරණයෙන් ලැබෙන ඵලය ලියන්න පුළුවන්. මම උදාහරණයක් ගන්නම්. මෙන්න මෙහෙම එක්කෙනෙක්. මේ තියෙන්නේ හරිද? මේ කීටෝනය. මේ කීටෝනය අපි අරගෙන මේ කීටෝනය ඇල්ඩෝ සංගරණය නැත්නම් ස්වයං සංගරණය කිරීමකට භාජනය කරනවා. මෙන්න මෙහෙම භාජනය කරනකොට මෙන්න මේක අපි මොකක්ද කරන්නේ? මේ දෙන්නෙක්ම මෙහෙම ලියා ගන්නවා. කොහොමද? ඉස්සෙල්ලා මම මෙයාව ලියා ගන්නවා. ඒ කියන්නේ ඇල්ඩෝ සංගරණයට භාජනය වෙන සංයෝග දෙක වෙන වෙනම ලියා ගන්නවා. ඒකේ ඇල්ෆා හයිඩ්‍රජන් කියන එක්කෙනාව හරිද අපි වෙනම ලියා ගන්නවා. දැන් උදාහරණයක් මෙන්න මේ කාබන්ට බැඳිච්ච කාබනේ හයිඩ්‍රජන් ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ. ඒතර මම මෙයාවත් ගන්නවා මෙන්න මෙතන මෙන්න මේ හයිඩ්‍රජන් එක මෙතන සම්බන්ධ කරනවා මෙන්න මේ ආකාරයට ඔන්නෝම සම්බන්ධ කරනවා. හරිද? ඒතර මේ දෙන්නාව තමයි මම මොකද්ද ඇල්ඩෝ සංගරණය කිරීම කරන්න යන්නේ. එතකොට මේක හරිම ලේසි. මොකද්ද කරන්නේ? මෙන්න මේ ඔක්සිජන් මත තියෙන හරිද හයිඩ්‍රජන් මෙන්න මේ ආකාරයට අපිට හරිද මෙන්න මේ ඔක්සිජන් වලින් මෙන්න මේ හයිඩ්‍රජන්ට පහර දෙනවා මෙන්න මේ CH2 වලින් මෙන්න මෙයාට පහර දෙනවා පහර දීලා ඉවරලා මොකද කරන්නේ අපිට බන්ධනය ලියන්න පුළුවන් එතකොට මෙයා ඇල්ඩෝ සංගරණය කරාට පස්සේ මෙන්න මෙහෙම CH3 C මෙතන මොකද්ද වෙන්නේ මේ දිත්ත බන්ධනය ගැලවෙනවා ගැලවෙලා ගිහිල්ලා OH එකක් මෙතනට සම්බන්ධ වෙනවා මේ H එකත් එක්ක මේ තියෙන මේ කාණ්ඩය ඊට පස්සේ මෙන්න මේ අලුත් කාණ්ඩය වෙන්නේ මෙන්න මෙතනට බැඳෙනවා මෙන්න මේ ආකාරයට බැඳීමක් සිදු වෙනවා. හරිද? එතකොට මෙන්න මෙයා ශාරීය මාධ්‍යයේදී මෙන්න මේ ආකාරයට ඇල්ඩෝ සංගරණය වෙනවා. ඒතර ඇල්ඩෝ සංගරණයෙන් ලැබෙන අවසාන ඵලය තමයි මෙන්න මේ ආකාරය නිර්මාණය. එතකොට මෙයාව ඇල්ඩෝ සංගරණය කරොත් මෙන්න මේ ආකාරයට ශාරීය මාධ්‍යයේදී ප්‍රතික්‍රියා කරොත් මෙන්න මේ ආකාරයට CH3 C OH එකක් CH3 එකක් CH2 C දිත්ත බන්ධන O CH2 එකක් බවට පත් වෙනවා. එතකොට මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරාට පස්සේ අපිට ඉතාම පහසුවෙන් මේක ලිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මෙන්න මේ අවස්ථාවේදී කොහොමද නිර්මාණය වුනේ කියලා. ඒ වගේම තව උදාහරණයක් අපි ගත්තොත් එහෙම මම තව උදාහරණයක් ගන්නම් මේ විදිහටම මෙන්න මේ දෙන්න CH3 C දිත්ත බන්ධන O CH3 කියන එක්කෙනයි මෙන්න මෙයා CH3 C දිත්ත බන්ධන O H කියන එක්කෙනයි මේ දෙන්න ශාරීය මාධ්‍යයේදී ඇල්ඩෝ සංගරණය වීමක් අපි ලියුවොත් එහෙම එයාව ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මම ඉස්සල්ලාම මෙන්න මෙයාව ලියා ගන්නවා CH3 C දිත්ත බන්ධන O CH3 ඊපස්සේ මෙයාගේ මම මොකද කරන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් තියා ගන්නවා මෙන්න මේ ආකාරයට ඇල්ෆා හයිඩ්‍රජන් තියාගෙන මෙන්න මෙහෙම ලියා ගන්නවා ලියාගෙන මොකද කරන්නේ මෙන්න මේ ඔක්සිජන්ට මේ හයිඩ්‍රජන් සම්බන්ධ කරනවා මෙයා මෙතනට ඇවිල්ලා සම්බන්ධ කරනවා සම්බන්ධ කරලා මොකද ලියන්න පුළුවන් මේ විදිහට CH3 C OH එකක් CH3 එකක් CH2 C දිත්ත බන්ධන O H කියලා ලියන්න පුළුවන් එතකොට මෙන්න මේකෙදි ඒක නිර්මාණය වෙනවා CH3 C OH එකක් CH3 එකක් CH2 C දිත්ත බන්ධන O H එකක් මෙන්න මේ ආකාරයට නිර්මාණය වෙනවා. ඒ වගේම අපිට මේක අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. කොහොමද අනිත් පැත්තට ලියනවා කියන්නේ? ඔන්න බලන්න. අපි දැන් මේකෙදි ගත්තේ මොකද්ද? දිත්ත බන්ධන O කාබන් කියන්නේ මෙන්න මෙයාගේ කාබන් එක. ඒක මම අනිත් පැත්තට ගහනවා. අනිත් පැත්තට ගහන්න පුළුවන් ඇයි හේතුව මෙන්න මෙතනක් තියෙනවා මොනවාද? ඇල්ෆා හයිඩ්‍රජන්. අපි ඒක ලියුවොත් එහෙම මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරිද? CH3 C දිත්ත බන්ධන O H කියන එක්කෙනා මෙන්න මෙයාත් එක්ක සම්බන්ධ වෙනවා. CH2 H එකක් C දිත්ත බන්ධන O CH3 මොකද්ද වෙන්නේ මේ ඇවිල්ලා මෙයාත් එක්ක සම්බන්ධ වෙනවා මෙයා ඇවිල්ලා මෙතන සම්බන්ධ වෙනවා ඒතර කොහොමද අවසානයේ එන්නේ මෙන්න මෙතන මම මෙතනින්ම ලියන්නම් ඒක වෙන විදිහ හරිද අපි හිතන ධන ආරෝපණයක් දාලා ලියමු මෙයාම CH3 C OH එකක් H එකක් CH2
C දිත්ත බන්ධන O CH එකක් මෙන්න මේ ආකාරයට නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ වගේ සංයෝග දෙකක් ප්‍රතික්‍රියා කිරීමේදී අපිට ඵල නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. එකිනෙකට වෙනස් සංයෝග දෙකක් මෙන්න මේ අවස්ථාවේදී අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඔන්න ඔක තමයි අලඩෝ සංගණනය කියන්නේ. මෙන්න මේ අලඩෝ සංගණනයෙන් ඔය ආකාරයට ඵල ලබා දෙනවා. ඒතර හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ පරිවර්තන වීමේ හැකියාව වැඩි. මොකද අවසාන ඵලයේ විදිහට මෙන්න මේ වගේ කෙනෙක්ව දීලා අපිට හදාගෙන යන්න දෙන්න පුළුවන් ආරම්භයේදී කවුරු හරි කෙනෙක් දීලා. ඒක දෙන්න පුළුවන් මොකද සමහර කට්ටියට මෙන්න මේ අලඩෝ සංගණනයෙන් ලැබෙන ඵලය හරියට හඳුනා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. අන්න එහෙම හැකියාවක් නැති වෙච්ච ගමන් යාලට පරිවර්තනය කර ගැනීමට අපහසුතාවයක් එනවා. පැහැදිලිද? ඒ නිසා හොඳට මෙන්න මේ අලඩෝ සංගණනයේ පුරුදු වෙන්න. පුරුදු වෙලා යාගේ අවසානයේ ලැබෙන ඵලය මොන වගේ ආකාරයකද ලැබෙන්නේ කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? හරි. ඒ වගේම මට මෙතන තව දෙයක් කාරණයක් කියන්න ඕනේ. මෙන්න මෙතන ලැබෙන ඵලය අපිට රත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් මොකක් හරි ශාරීය මාධ්‍යයක් එක්ක මෙන්න මෙහා රත් කිරීමේදී වෙන්නේ මොකද්ද? මෙන්න මේ OH එකයි ඊට යාපද කාබනේ හයිඩ්‍රජන් කෙනෙක් කෙන ඉවත් වෙලා ගිහිල්ලා අන්න එතන දිත්ත බන්ධනයක් මෙන්න මේ ආකාරයට නිර්මාණය වීමක් වෙනවා. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට නිර්මාණය වීමක් වෙනවා. මෙන්න මෙහෙම නිර්මාණය වීමක් වෙනවා. පැහැදිලිද? ඒතකොට ශාරීය මාධ්‍යයේදී රත් කිරීමෙන් මෙන්න මේ OH එක සහ ඊට යාබද කාබනේ හයිඩ්‍රජන් අඩුම හයිඩ්‍රජන් තියෙන එක නම් මෙන්න මෙහෙම ඉවත් වෙලා ඔය වගේ ඵලයක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මෙයාගේ මෙන්න මෙයාලට හරිද සිංක් රන්ඩසය සහ සාන්ඩ්විච්ය. ක්ලෙමින්සන් ඔක්සි හරණය කියලා කියනවානේ අපි මෙයාට. හරිද? අල්කේන වල අපි කතා කරා. සිංක් රන්ඩසය සහ සාන්ඩ්විච් සෙල් එකතු කරමු නේද? මෙන්න මේ C දිත්ත බන්ධන O කියන එක නා CH3 බවට පත් වෙනවා. ඒ වගේම මේ OH එක සහ H එක ඉවත් වෙලා එතන දිත්ත බන්ධනය නිර්මාණය වීමක් වෙනවා. මෙන්න මේ ආකාරයට දිත්ත බන්ධනය නිර්මාණය වෙලා මෙන්න මේ ආකාරයට නිර්මාණය වීමක් වෙනවා. පැහැදිලිද? ඒතර ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. පැහැදිලිද? හරි. ඔන්න ඔය ටික තමයි ඇලඩෝ සංගණනය සම්බන්ධයෙන් සහ ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා මෙන්න මේවා ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් කොහොමද හඳුනාගන්නේ කියන කාරණය ගැන අපි ඊළඟට කතා කරනවා. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.